හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න මං ආවාද අලුත් ලස්සන වැඩක් ඔයාලට පෙන්වන්න. මට නම් මේක අලුත් නෑ. ඉතින් මගේ අවුරුදු ගාණක් පරණ බිස්නස් එක තමයි මේ කලින් ඔන්ලයින් කරපු. මේ තියෙන්නේ නේම් කී ටැග් 9 අකුරෙන් හදපු කී ටැග්. ඒක ඇතුළට ඔයාලගේ මේ 9 එක කෑල්ලක් වුණත් දාලා හදාගන්න පුළුවන්. මේ ඩිසයින් ගොඩක් තියෙනවා මං කලින් කරපු. ඔය කැමති ඩිසයින් එකකට ඔයාලට මට කියලා හදව ගන්න පුළුවන්. මේ තියෙන්නේ වාහනවලට හදපු කී එකට දාන්න කී ටැග් එකක්. වාහනේ අංකය ගහලා ඕකටත් වාහනේ අංකයයි ඕන්නම් ඔයාලගේ නම හරි ඔය බුදු සරණයි වගේ එහෙම මොකක් හරි දාලා හදන්නත් පුළුවන්. මේ තියෙන්නේ කලින් හදපු ඩිසයින් ටිකක්. බලන්නකො ඉතින් ලස්සනයිද කියලා. මේවා ඔක්කොම මගේ අතින්ම මම්ම හදපු මගේම නිර්මාණ විතරයි තියෙන්නේ. හැම ෆොටෝ එකක්ම මම්ම හදපු ඒවා විතරයි. ඒතර මේ තියෙන්නේ ඒ වගේ ෆොටෝ එකක් ඇඩ් කරලා හදපු කී ටැග් සයිස් එකේ ඩිසයින් එක. ඩිසයින් ගොඩකට හදන්න පුළුවන්. ඔයාලට කැමති කලර්ස් වලින් දාලා එහෙම හදන්නත් පුළුවන්. ඔක්කොටම කලින් කියන්න අමතක වුණානේ මේ මොනවාද කියලා. ගොඩක් අය නම් දන්නවනේ මේ රෙසින් කියන කෙමිකල් එකෙන් හදන අයිටම්ස් තමයි මේ. මං කලින් කරේ රෙසින් අයිටම්ස් තමයි. රෙසින් අයිටමුයි ඩ්‍රීම් කැචර්ස් තමයි මගේ ප්‍රධාන බිස්නස් එක විදිහට මම කරේ. ඉතින් ආයෙත් ඒවා කරන්න හිතුණා. එහෙනම් තමයි කලින් කරපු ඩිසයින් ටිකක් දාන්නේ. මේ හැම ඩිසයින් එකකින්ම ඔයාලට මට කියලා කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඔයාලගේ යාළුවන්ට හරි කාට හරි gift එකක් දෙන්න. නැත්නම් ඔයාලටම හරි මට කියලා මේ විදිහට හදාගන්න පුළුවන්. ෆොටෝස් දාලා හදන එකේ ඩිසයින් තුනක් තියෙනවා සයිස් තුනකින්. ෆොටෝස් වල තියෙනවා ඒවා ඔක්කොම. මේ ඔක්කොම මම කලින් කරපු ඕඩර්ස් ගොඩක් ඕඩර්ස් කරා කලින්. බලන්නකො ඉතින් ඒවා හොඳයිද ලස්සනයිද කියලා. මේ අයිටම්ස් වල දැන් අයිතිකාරයොත් මේ වීඩියෝ එක දකින්න නැති කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලත්. එතකොට අර සතුන්ගේ වලගේ සුරතලුන්ගේ බෙල්ලට දාන්න කරපටියට දාන්න නේම් ටැග් එකක් හදලා තියෙනවා. ඒකත් හදව ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ heart shape එකෙන් හදපු ටිකක් ලොකු අයිටම් එකක්, gift item එකක් බර්ත්ඩේ වලට වගේ. ඒ වගේ එකකට ඕන අයට gift එකක් දෙන්න. ෆොටෝ සෙට් කරලා හදන්න පුළුවන්. එතකොට මේ චූටි බබාලාගේ අර ඉපදුණු විස්තර දාලා එහෙම හදන ඩිසයින් එකක්. ඊළඟට මේ තියෙන ලව් ෆ්‍රේම් එකට ෆොටෝ එක ඇඩ් කරලා හදන්න පුළුවන්. මේ වගේ ගොඩක් අයිටම් ගොඩක් ඩිසයින් වලට තියෙනවා මන් ළඟ. තව අලුත් ඩිසයින් ටිකකුත් තියෙනවා ළමයි. ඒ වගේම තාම හැදුවේ නෑ මං හදලා අප්ඩේට් එකක් දාන්නම්. එතකම් මේ ටික බලන්නකෝ හොඳයිද ලස්සනයිද කියලා. ඔයාලටත් ඕන නම් මට කියලා ලස්සනට හදව ගන්න පුළුවන්. ඕඩර් එකක් දාන්න යන්න.